ආයිබෝන් ළමයි. අද මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ 1818 කැරැල්ල පිළිබඳව. 1815 මාර්තු 2 අපේ අන්තිම රජුරු ශ්‍රී වික්‍රමරාජසිංහ රජුරු බලෙන් ඉවත් කරලා එංගලන්තයේ තුන්වෙනි ජෝර්ජ් රජුරු උඩරට පාලකයා බවට පත් වෙනවා. වගන්ති 12 කිවිසුමකට සිංහල අපව කොටු කරනවා. අපේ උඩරට නායක රවට්ටගෙන ඒ කල හිටිය කපටි සුද්දේ ජෝන් ඩොයිලි කියලා. ජෝන් ඩොයිලි කියන මේ කපටි සුද්දා අපේ සිංහල නායක රවට්ටගෙන සිංහල නායකයින් සහ මිනිස්සුන්ගේ සහාය ඇතුව අපේ අන්තිම රජුරු අල්ල ගන්න කටයුතු කරනවා. එතකොට අපි නායක වංශික ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ එපා කියලා එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් තුන්වෙනි ජෝර්ජ් රජුරු අපේ රජුරු කරගන්නවා. හැබැයි ඒ සුද්දොත් එක්ක නැත්නම් ඉංග්‍රීසිකාරයෙක් අස්සම් කරපු කිවිසුමේදී ඒගොල්ලෝ පොරොන්දු වුණා. අපේ බුද්ධාගම දේවාගම කඩකල නොහැකිව ආරක්ෂා කරනවා කියලා පස්වෙන වගන්තිය පොරොන්දු වුණා. අපේ රටේ තනතුරු වරප්‍රසාද අපේ නායකයින් ලැබෙන කියලා පොරොන්දු වුණා. මේ වගේ වගන්ති 12ක පිවිසුමකට යටත්ව තමයි ඒගොල්ලෝ අපේ රට බාරගත්තේ. නමුත් මේ ඉංග්‍රීසිකාරයෝ ඒ කාලේ ආණ්ඩුකාරයා තමයි රොබර්ට් බ්‍රවුන්රි. මේගොල්ලෝ බලය ගත්තට පස්සේ මේ ගිවිසුම අමතක කළා. ඒගොල්ලෝ ගිවිසුම ක්‍රමානුකූල උල්ලංඝනය කරන්න පටන් ගත්තා. ඉතින් මේ ගැන අපේ සිංහල ජනතාව ක්‍රමානුකූලව දැනුවත් වෙන්න ගත්තා. අපේ සිංහල මිනිස්සු කල්පනා කරන්න පටන් ගත්තා අපි කරගත්ත මොඩ වැඩක් කියලා. මුළු උඩරට පුරාම සිංහල මිනිස්සු මේ ඉංග්‍රීසි විරෝධී සිතුම් පැතුම් අනුව කටයුතු කරන්න පෙළඹුණා. මේකට විරුද්ධව මේ ඉංග්‍රීසි පාඩට විරුද්ධව කැරැල්ලක් හටගන්නවා. මේ කැරැල්ල හටගන්න මුල් වෙන්නේ වෙල්ලස්සේ මහමුදලිකමට හජ්ජි මරික්කාල් කියලා මුස්ලිම් ජාතිකයෙක්පත් කරනවා. මේක උඩරට නායකින්ට අයිති තනතුරක්. උඩරට සිංහලට තනතුරක්. මේ තනතුර සිංහලයන්ගේ මංකොල්ල කා ගැනීම ගැන ඒ පළාතේ සිංහල මිනිස්සු විරුද්ධ වෙනවා. ඒක විරුද්ධව නැගී සිටිනවා. මේ නැගී සිටීම මර්ධනය කරන්න වෙල්ලස්සේ ඉසාපති යවනවා. ඩග්ලස් සිල්වෙස්ටර්. නමුත් අපේ රණවිරු අතින් එදා හිටපු කැරලි නායකයෝ අතින් කැරලිකාරයෝ අතින් මේ පිටිස මේ සාකච්ඡාවට ගිය මේ සුදු ජාතිකයෝට මරුන් කන්න සිද්ධ වෙනවා. තත්ත්වයේ භයානකම අවබෝධ කරගත්ත ඒ කාලේ ආණ්ඩුකාරයා රොබර්ට් බ්‍රවුන්රි වහාම මාෂල් ලෝ කියන යුද නීතිය දාලා අපේ ඒ කාලේ දක්ෂ සෙනෙවියෙක් වෙච්ච කැප්පෙටිපොළ අධිකාරන්තුමා පිටත් කරන මේ කැරැල්ල මර්ධනය කරන්න. කැප්පෙටිපොළ අධිකාරන්තුමා කියන්නේ දේශප්‍රේමී නායකයෙක්. එතුමා කල්පනා කරනවා මම මොකටද මගේ රටේ ජනතාවට සටන් කරන්නේ? මගේ සිංහලට සටන් කරන්නේ. එහෙම කල්පනා කරලා එතුමා අලුපොත කියන ස්ථානෙදී සුද්දන්ට කියනවා තොපේ ආයුධ වලින් තොපිට ගහන එක මගේ සිංහලකමට මදිකම. එහෙම කියලා මේ අවි ආයුධ සේනාවයි නැවත ඉංග්‍රීසි ආණ්ඩුකාරයෝ තියවලා එතුමා ප්‍රසිද්ධියම කැරළට එකතු වෙලා කැරළ නායකයෙක් බවටපත් වෙනවා. මේ කැරළ ඊටම ජයග්‍රාහී විදියට තමයි ගමන් කරලා තියෙන්නේ. එදා හිටපු ප්‍රබල නායකයෝ හැමෝම වගේ මේ කැරළට සහාය දක්වලා තියෙනවා පාවා දෙන්න කීප දෙනෙක් කැරෙන්න. නමුත් එදා හිටපු පාවා දෙන්න නිසා මේ කැරළට බොහෝම හානි සිද්ධ වුණා. එදා ඉංග්‍රීසි ආණ්ඩුකාරයා තීරණය කළා තිනවා මේ මහනුවර ඉංග්‍රීසි හමුදාව අයින් කරගන්න. ඒක හිමුණා නම් 1818 දී අපි නැවත නිදහස් වෙන්න තිබුණා. නමුත් ඒක හිමුනේ නෑ. අපේ හිටියා සමහර නිලමෙලා සුද්දන්ට කත් අදින අය මොල්ලිගොඩ වගේ එක්නැලිගොඩ වගේ අය ඒගොල්ලෝ බැලුවේ ඉංග්‍රීසින්ගේ පාලනය තහවුරු කරලා තමන්ගේ තාන්නමාන විතර වරප්‍රසාදය වරදාන ශක්තිමත් කරගන්න. ඒක ප්‍රතිඵලයක් දෙස ඉංග්‍රීසිකාරෝ ශක්තිමත් වෙනවා. ඒ වගේම අපේ රජකමට පත් කරන රාජප්‍රතිරූපකය නියම රාජවංශිකයෙක් නෙමෙයි කියලා කතාවක් ඉංග්‍රීසිකාරයෝ පතුරවනවා. මේක ප්‍රතිඵලයක් හැටියට කැරලිකාරයෝ දෙපිලකට බෙදෙනවා. ඉංග්‍රීසින්ට පහර දෙන එක පස්සේ කරලා අපේ මිනිස්සු අතර වාද විදියක් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසිකාරයෝ මාෂල් ලෝ කියන යුද නීතිය වළංගු කරලා ගම්මාන පිටින් විනාශ කරනවා. ඉන්දියාවෙන් අතිරේක සේනා ගෙනල්ලා කැරළ මර්ධනයෙන් කටයුතු කරනවා. ඒ වගේම ප්‍රහතර හිටපු ඇතැම් ප්‍රභුගුරු කියන අය දේශද්‍රෝහියෝ සිංහල සේනා සම්පාදනය කරලා තිනා මේ කැරළ මර්ධනය කරන්න. ඒක ප්‍රතිඵලයක් හැටියට ක්‍රමයෙන් අපේ නායකයෙක් එක දෙන්න ඉංග්‍රීසින්ගේ ගහණට අහු වෙලා මරුන් කෑවා. ඒ වගේම රටින් පිටුවහල් වුණා. මේ තත්ත්වය තුලදී මේ කැරැල්ල අඩපණ වෙනවා. අවසානයේ අපේ පාවා දෙන නිසා අපේ නායකයෙක් විච්ච මොණරවිල කැප්පෙටිපොළ අධිකාරන්තුමා
ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවටපත් වෙනවා. එතුමා කැරළි වකින් බාර ගන්නවා. ආයි පලා යන්නේ නැහැ. එතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක් වගේම නිර්භීත සිංහලෙක්. එතුමාට නියම කරනවා මරණ දඬුවම. මේ මරණ දඬුවමට එයා බය නැතුව මුහුණ දුන්න ශ්‍රේෂ්ඨ නායකයෙක්. සුද්දාගේ හමුදාව පවා විස්මයටපත් වෙනවා මේ මරණයට දැක්ක වෙඩිතරකම ගැන. එතුමා කියනවා මම ඉතිපිසෝ ගාතාව කිව්වට පස්සේ ධම්මපදේ ගාතාව කිව්වට පස්සේ මගේ හිස එක කඩුපාරින් වෙන් කරන්න කියලා. වදකියාගෙන් කඩුව ඉල්ලගෙන කඩුවේ මොහත පරීක්ෂා කරලා බලලා වදකියට කියනවා වදකියෝ එක කඩුපාරින් මගේ හිස සිඳලා දාන්න කියලා. නමුත් වදකියට පුළුවන් වෙන්නේ නැහැ මේ එක හිස් කඩුපාරකින් මේ හිස සිඳින්න. පළවෙනි කඩුපාරෙන් හිස බාගට කැපුණාම වෙන් වුණාම එතුමා කියනවා ආපස්සට හැරිලා බලලා එම්බල ගහලා මේ ස්ථානයට තව පහරක් එල්ල කරන්න කියලා. ඒ දෙවෙනි කඩුපාරින් තමයි එතුමාගේ හිස කඳින් වෙන් වෙන්නේ. ඉතින් මේක දැකපු ඉංග්‍රීසි හමුදාවේ හිටපු හෙන්රි මාෂල් කියන වෛද්‍යතුමා මේ හිස ඉල්ලගෙන තමන්ගේ රටට ගෙනහිල්ලා පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කළ ඒගොල්ලෝ තීරණය කරනවා මේ ලෝකී පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ බුද්ධිමත් රණශූරගේ හිසක් කියලා. ඒගොල්ලෝ කැරළ ඉංග්‍රීසිකාරයෝ කැරළ මර්ධනය කළාට මේ හිස් කබල තමන්ගේ රටේ තියාගෙන ආරක්ෂා කරලා තිබ්බා. ඒගොල්ලෝ වීරයන්ට ගරු කරන જાතියක් අපේ සතුරු වුණාට. ඉතින් පස්සේ කාලේ අපේ රට 1948 පස්සේ නිදහස හම්බුණා නාමිකව. ඒ නිදහස හම්බුණාට පස්සේ මේ ඉංග්‍රීසිකාරයෝ මේ හිස් කබල අපිට තෑග්ගක් හැටියට ආපහු ගෙනත් දුන්නා. නමුත් අපේ මිනිස්සු කලේ ඒක දළදා මාලිගාව ඉස්සරහා සෝනක් බවට පත් කරපු එක. අපේ දරුවන්ට අපේ ජනතාවට දැක් ගන්න තියෙන අවස්ථාව අහිමි කළා. ඒ පුරාශ්‍රේෂ්ඨ පුරාවස්තුව. ඉතින් කොහොම හරි අපි මේ කැරල්ල ඉංග්‍රීසිකාරයෝ යුද බලයෙන් ගම්මාන පිටි විනාශ කරලා වෙල් ලක්ෂයක් තුන වෙල්ලස්ස එකම වෙල්ලයක් අතරින් මුඩුබුවක් පාටපත් කරලා මේකට විනාශ කළා. ඒ වගේම ಜಾතියේ පොහොර ගස විච්ච ගස් විනාශ කළා. මේ කොස් ගස්, පොල් ගස් විනාශ කළා. ඒ විනාශ කරලා ඒගොල්ලෝ බලාපොරොත්තුනේ සිංහලයෝ බඩගින්නේ තියලා මර්ධනය කරන්න. අවුරුදු 14කට අඩු පුංචි දරුවෝ පවා මරන්න ඒගොල්ලෝ තීරණය කළා. ඉතින් ඒ විදිහට ලොකු මර්ධනයකින් පස්සේ මේ 818 කැරැල්ල නිමාවටපත් වෙනවා. ඒ වගේම 1819 ප්‍රකාශයක් කළා උඩරට නායකින් සතු බලතල ඒගොල්ලෝ අහෝසි කළා දැම්ම බවට ප්‍රකාශයන් නිකුත් කරනවා. ওই විදිහට තමයි උඩරට රාජධානිය සම්පූර්ණයෙන් අවනත කරගත්තේ. මොකද 815 ඉංග්‍රීසි උඩරට අල්ලගත්ත ගැත්ත කිවිසුමක්ම ඉන්නේ. නමුත් ඉංග්‍රීසි ලේඛකයෝ කියනවා සැබෑවට උඩරට යටත් කරගත්තේ 1815 නෙමෙයි 1818 කියලා. මොකද ඉතික්කල් සිංහලයන්ගේ ශක්තිය බලය තිබුණා. ඒ ශක්තිය සහ බලය නැති වුණේ 1818 කැරැල්ලෙන් පස්සේ සිංහලයේ ලොකු මර්ධනයකට ලක් වුණා. ඊට පස්සේ උඩරට හදලා පැලැන්තියෙන් රට බේරගන්න නායකයෙක් බිහිවුන්නේ. 1840 ගණන් වෙනකොට සුද්දෝ අපේ රටේ ජනතාවට අධික බදු දෙනවා. බලු බද්ද, දුවකු බද්ද, උරුපාරු බද්ද, කඩතාපු බද්ද, ඇඟ බද්ද මේ බදු මුදලින් ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම 1833 පොල්බුල් ප්‍රතිශාස කරන මගින් අපේ රටේ ආර්ථික සමාජ දේශපාලන හැම අංශයේ වෙනසක් කළා. රාජකාරී හොසි කරලා දෙන්න. උඩරට සහ පහත රට ඒකාබද්ධ කළා. පළාත් සංඛ්‍යාවට වගේ ලොකු ප්‍රතිශාස්කරණයක් කළා. මේ හැම දෙයකින් මේ අපේ සමාජයේ හිටපු එදා සිංහල බෞද්ධ සමාජයේ විද වැටීමට ලක්වීම. මිනිස්සු අසහනේ වැඩි වුණා. රැකියා විරහිතභාවය ඇති වෙන පටන් ගත්තා. ඉතින් මේ ප්‍රතිපලයක් හැටියට කැරල්ලක් ගන්න අවශ්‍ය කරන පසුබිම ක්‍රමයෙන් නිර්මාණය වෙන්න පටන් ගත්තා. මේ ඉදා හිටපු වයිකවුන්ට් ටොරින්ටන් සාමි කියන ඉංග්‍රීසි ආණ්ඩුකාරයා අහදාට බදුත් එක්ක වීර පුරාණ අපු ගොන් කාලේ කොට බණ්ඩා ඒ වගේම අපිට අපදේශකත් වෙන කුඩාපොළ හාමුදුරුවෝ මේකේ ප්‍රධානත්වයෙන් විශාල කැරැල්ලක් හට ගන්නවා. මාතල නගරය අල්ල ගන්නවා කැරළි හමුදාව විසින්. ඒ වගේම දමුල්ලේ විහාරාධිපති ගිරාණීගම ඉන්ද්‍රජෝති හාමුදුරුවෝ 1848 ජූලි 30 වන ඉරුදින වීර පුරංගපු ශ්‍රී සර්ව වික්‍රම සර්ව සිද්ධි පරාක්‍රම නමින් උතුණු පළඳනවා. මේ කැරළි ජයග්‍රහ විදියට ගියා. නමුත් එදා හිටපු හැමදාම හිටිය අපේ රටේ දේශද්‍රෝහී කියන જાතියක් පාවා දෙන්නේ. මේ දේශද්‍රෝහී පාවා දෙන්න මේ ධනෙට පට්ටම් වලට තියෙන ලෝභකම නිසා අපේ නායකයෝ එකින් එක පාවා දුන්නා. අවසානයේ වීර පුරාණපුරට සිද්ධ වුණා සුද්දගෙන් වෙඩි කාලා තමන්ගේ ජීවිතය නැති කරගන්න.
තුමා කියනවා අපේ අම්මා මං වාගේ තව සිංහලෙක් හැදුවා නම් මේ සුද්ධ එකෙක්වත් මේ රට ඉතුරු කරන්නේ නැහැ කියලා. කියලා තුමා ශ්‍රේෂ්ඨ වීරෙක් හැටියට 1948 තමන්ගේ ජීවිතය මව්බිමේ පූජා කරනවා. ඒ වගේම ගොන්ගාලේ කොට බණ්ඩා කසපාර 100ක් දීලා රටින් පිටුවහල් කරනවා. ඒ වගේම කුඩාපොළ හාමුදුරුවෝ සිවුරු පිටින් වෙඩි තියලා මරනවා. ඔය විදිහට දැඩි මර්ධනයක් කරලා තමයි මේ 848 කැරල්ල ඉංග්‍රීසිකාරයෝ මර්ධනය කළේ. ඊළඟට 1915 වෙනකොට ඉංග්‍රීසිකාරයෝ ක්‍රමානුකූලව මේ සිංහල සමාජයේ සහ මේ මුස්ලිම් සමාජයේ ભેදයක් ඇති කළා. මේක ප්‍රතිඵලයකට 1915 දී සිංහල මුස්ලිම් කෝලහලයක් ඇති වෙනවා. මෙතෙන්දී අපේ සිංහල මේ බෞද්ධ ව්‍යාපාරවල නායකයෝ සිරගත කරලා දඩුවම් කරලා මරලා අපේ රටේ සමාජීය මර්ධනය කරන කටයුතු කළා. නමුත් සිංහලෝ ඊපස්සේ කාලේ ඉතා උපක්‍රමශීලීව ලංකා ජාතික සංගමයේ ගොඩනගාගෙන ඒ වගේ අපේ වාමාංශික ව්‍යාපාරේ පිළිප් ගුණවර්ධන ඉන්නම් පෙරේරා කොල්ලින් නාරසිල්ලා වගේ නායකයෝ ඒ වගේ නායකයෝ අනගාരിക ධර්මපොළ පාලතුමා වගේ මේ සමාජ සෝදක නායකයෝ එකතු වෙලා වෙන කී අරගලයක ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩුක්‍රම ප්‍රතිශාස කරන හරහා ක්‍රමෙන් ලොණමෝර ආණ්ඩුක්‍රම යටතේ 10න් 7ක බලයක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. පස්සේ 1948 පෙබරවාරි 4 වෙනකොට මේ ආණ්ඩුක්‍රම ප්‍රතිශාස කරන හරහා සොල්බරි ආණ්ඩුක්‍රම යටතේ අපිට ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ලබා ගන්න පුළුවන් වුණා. ඩොමිනියන් තත්ත්වය කියන්නේ අපි නිදහසම නෙමෙයි. අපේ රටේ රජුරුවෝ නායකයා රාජ්‍ය නායකත්වයේ එංගලන්තේ මහ රජුරුවෝ රජිනට තිබුණා. අපිට අපේ කටයුතු කරන්න අවශ්‍ය කරන අවසරය පමණක් ලැබුණා. ඉතින් ඒක සැබෑ නිදහසක් බාටපත් වුණේ 1972 මේ 22 ශ්‍රී ලංකාව ජනරජයක් බාටපත් වෙනවා. ඒ ජනරජයක් බාටපත් වීම ප්‍රතිඵලයක් හැටියට එංගලන්තෙත් තියෙන සියලු බැඳීම් අහෝසි වෙලා ගිහිල්ලා අපේ රට ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත් වෙනවා. ඒ නිදහස අද දක්වාම රැකිලා තිනවා. ඒ රකින්න මේ අපේ රටේ යුග ගණනාවක දශක ගණනාවකදී අපේ රටේ ජනතාව රණවිරු නායකයෝ ඒ සප්‍රීමේ නාගරික නායකයෝ ගෙන ගිය ප්‍රතිඵලයක් හැටියට ඒ නිදහස යම් විදියකට රැකිලා තිනවා. ඒ නිදහස ආර්ථික නිදහස කියන කාරණෙත් තාම සඵල වෙලා නැහැ. අපි තාම දියුණු වෙමින් පවතින රටක් හැටියට තියෙන්නේ. ඉතින් මේ දියුණු රටක් බවට පත් වුණාට පස්සේ අපිට සර්ව සම්පූර්ණ නිදහස අපිට උදා වෙයි කියලා අපි විශ්වාස කරමු. ඔබ සැමට ජය.